right අපි අද ඉගෙන ගමු ඕනෑම වර්ග සංඛ්‍යාවක එයාගේ වර්ග මූලය හොයන්නේ කොහොමද කියලා. හරි. මේකට අපි ඉස්සෙල්ලාම නිකමන මතක් කරගෙන ඉමු 10ට අඩු සංඛ්‍යාවල වර්ග සංඛ්‍යා ටික කොහොමද? අපි දන්නවා බිංදුවේ වර්ගය බිංදුවයි, එකේ වර්ගය එක් වරක් එක කියන්නේ 1යි, දෙකේ වර්ගය දෙවරක් 2 4යි, තුනේ වර්ගය 3 වරක් 3 9යි, හතරේ වර්ගය 4ක් 4 16යි, පහේ වර්ගය 5 වරක් 5 25යි, හයේ වර්ගය 6 වරක් 6 36යි, හතේ වර්ගය 7 වරක් 7 49යි, අටේ වර්ගය 8 වරක් 8 64යි, නවේ වර්ගය 9 වරක් 9 81යි, 10 වර්ගය 10 වරක් 10 100යි කිය. හරි. ඒතර මේ ටික ඔයාලා දැනටමත් දන්නවා. හැබැයි මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි බලන්න මේ අවසන් වෙන සංඛ්‍යාව බිඳුව නම් එයාගේ වර්ග සංඛ්‍යාවත් බිඳුවනේ. මේ බිඳුව නම් බිඳුව. ඒ කියන්නේ මේ දෙන්නගෙම පොදු ලක්ෂණ තියෙන අවසාන ඉලක්කම බිඳුව. ඒ වගේම එකේ වර්ගෙම දැන් එක ස්ථානයට එක ඇවිල්ලා තිබ්බත් එක ස්ථානයේ 9 තිබ්බත් ඒ දෙකේම වර්ග සංඛ්‍යාව අවසන් වෙන්නේ මේ එකෙන් නේද? නම් ඒ දෙන්න පොදු. ඒ වගේම දෙක අවසානයේ තියෙනවා නම් එයාගේ වර්ගය 4 වෙනවා. මේ 8 තිබ්බත් 4 වෙනවා. එහෙනම් අපි මේ දෙන්නත් ගන්නවා එකම කැටගරි එකේ. ඒ වගේම මේ 9 9 16 36. හැබැයි මෙයා එහෙම එක්කෙනෙක් නැහැ. හරි. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. අපි සරල එකක් ගමුකෝ. 1225 කියන සංඛ්‍යාව මෙයා වර්ග සංඛ්‍යාවක්නේ. මෙයාගේ වර්ගමූලය හොයමු අපි. 1225. මට කියන්න අවසාන ඉලක්කම තමයි දැන් අපි අල්ලගන්නේ. හරි. මෙන්න මේ අවසාන ඉලක්කම පහනේ. බලන්න මෙයාගේ අවසාන ඉලක්කම 5 තිබුණත් අපි කවද ගන්නෙ? මේ මෙහෙම આવොත් එහෙම කවද ගන්න වෙන්නේ? 5. එහෙනම් මෙයා වෙන්න ගන්නවා කවුද? 5. ඊට පස්සේ මෙයාව ගත්තට පස්සේ සංඛ්‍යා දෙකක් අපි කපලා අයින් කරනවා. අවසාන ඉලක්කම් දෙකම කපලා අයින් කරනවා. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ මෙන්න මේ ඉස්සරහ ඉතුරු වෙන සංඛ්‍යා ටික. දැන් ඉස්සරහ ඉතුරුනේ කීයද? 12. අපි බලනවා 12ට අඩු ළඟම වර්ග සංඛ්‍යාව මොකද්ද කියලා. 12ට අඩු වර්ග සංඛ්‍යාව ළඟම එක්කන 9නේ. එහෙනම් අපි ගන්නවා මෙයා 9 කියලා. හරි. බලමු අපි කීයද? 9නේ. එහෙමනම් 9ේ වර්ගමූලය තමයි අපි ගන්නෙ. 9ේ වර්ගමූලය කීයද? 9ේ වර්ගමූලය 3නේ. එහෙනම් අපි අවසාන වශයෙන් ගන්නවා මේක පිළිතුර 35 කියලා. හරිද? right අපි ඊළඟට යමුකෝ අවසානට 5 නැතුව තියෙන වෙන එකක් අපි 729 වගේ එකක් ගමුකෝ. 729 මෙයාගේ වර්ගමූලය ගමු. අපි ලියා ගන්නවා 729. දැන් අවසාන ඉලක්කම අල්ල ගන්නවා. අවසාන ඉලක්කම 9. බලන්න අවසාන ඉලක්කම 9 වෙන්න නම් මේ 3 වෙන්නත් පුළුවන් එයා. එහෙම නැත්නම් 7 වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ උත්තරය අපි දැන් 5 තිබ්බොත් නම් 5 විතරනේ ළමයි. හැබැයි 9 තිබ්බොත් මේ 3 වෙන්නත් පුළුවන් එයා 7 වෙන්නත් පුළුවන්. 3 වෙන්නත් පුළුවන් 7 වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ කවද ගන්න කියලා. දැන් අපි අවසානට බලමු මේක මොකක්ද කියලා. right. ඊට පස්සේ සුපුරුදු පරිදිම මේ ඉලක්කම දිහා බලලා මේක ලියා ගන්නවා. දැන් එකක් නෙවෙයි දෙකක් තිබ්බා. ඊට පස්සේ මේ දෙන්නම කපනවා. මේ දෙන්නම කපලා මෙයාව අල්ල ගන්නවා. 7ට ළඟම අඩු වර්ග සංඛ්‍යාව බලනවා. 7ට ළඟම අඩු එකන කවුද? 4. එයාගේ වර්ග මූලය 2. නම් මෙයා වෙනකොට ගන්නවා අපි කවුද? 2. ඒ කියන්නේ මේකේ 729 කියන එකනාගේ උත්තරය එක්ක 23 වෙන්න ඕනි. එහෙම නැත්නම් 27 වෙන්න ඕනි.
ඒක බලන්න මෙන්න මෙහෙමයි. දෙකනේ ආවේ මෙතෙන්ද. මෙන්න මෙතෙන්ද එන සංඛ්‍යාව අපි ගුණ කරනවා එයාට වඩා එකක් වැඩි අගයෙන්. ඒ කියන්නේ 3. හරි. මෙතෙන් ආවේ 4 නම් මෙයා වැඩි කරන්නේ 5න් ඒ වගේ. දෙවරක් 3 එනවා ළමයි 6ක්. මෙන්න මේ සංඛ්‍යාවයි මේ සංඛ්‍යාවයි දිහා බලලා තමයි අපි එන්නේ 3ද 7ද කියලා තීරණය කරන්නේ. ඒ කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේ සංඛ්‍යාව කොටු කරපු සංඛ්‍යාව මේ සංඛ්‍යාවට වඩා වැඩි නම් අපි මේ දෙන්නගෙන් විශාල එකව තමයි තෝරගන්නේ. ඒ කියන්නේ මේ දෙන්න විශාල දැන් මෙයාට වඩා විශාලයිනේ. එහෙනම් අපි ගන්න මේ දෙන්නගෙන් විශාල එක්කනවා. ඒ කියන්නේ 7. කියන්නේ 27 තමයි මෙයාගේ උත්තරේ වෙන්නේ. right අපි ඊට පස්සේ ආයේ තව එකක් ගමු. ටිකක් ලොකු එකක් 2916 මෙයාගේ වර්ගමූලය අපි බලමු. හරි. මෙයාගේ වර්ගමූලය ගන්න මොකද ගන්න අපි 2916 ලියා ගන්න. අවසාන ඉලක්කම අල්ල ගන්න. ඊට පස්සේ බලනවා මේ අවසාන ඉලක්කම 6 එන්න පුළුවන්. 4 වෙන්නත් පුළුවන් 6 වෙන්නත් පුළුවන්. අපි දන්නේ හරියට මොකද්ද කියලා. නම් ගන්නවා. 4 කියන එකනක් ඉන්නවා 6 කියන එකනක් ඉන්නවා. ඒ දෙකෙන් එකක්. අවසානට අපි බලමු. ඊට පස්සේ කරන්නේ අග ඉලක්කම් දෙකම කපනවා. ඉතුරු වෙනවා 29. මෙයාට ළඟම කුඩා වර්ග සංඛ්‍යාව බලනවා. 29ට කුඩාම අඩු වර්ග සංඛ්‍යාව කවුද? 25 නේ. එහෙනම් අපි යාව තමයි ගන්න. ඒතකොට 25 වර්ග මූලය බලමු. 25 වර්ග මූලය අපි දන්නවා කීයද? 5යි. ඒ කියන්නේ මෙයාගේ උත්තරය එක්ක 54 එක්ක 56 වෙන්න ඕන. අපි ඒක දන්නවා. හැබැයි අපි හරියටම දන්නේ නැහැ. ඒක බලන්න කරන්නේ මොකද්ද? මෙතෙන්න ආපු උත්තරය වැඩි කරනවා මෙයාට වඩා එකක් වැඩි අගින්. ඒ කියන්නේ 6. සමානයි 30යි. උත්තරය 30. ඊට පස්සේ බලනවා මේ සංඛ්‍යාවට වඩා මේ සංඛ්‍යාව විශාලයිද කුඩායිද? කුඩායිනේ. එහෙනම් අපි ගන්න කවද? මේ දෙන්නගෙන් කුඩා එකව. ඒ කියන්නේ අවසාන පිළිතුර 54 වෙනවා. හරිද?